සියලුම දෙනාට සුබ දවසක්. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු 10. ඒ කියන්නේ 2024 අගෝස්තු 10 හිටපු මගේ නයිමිරිස් වගාව. දැන් මාස 9කට කිට්ටුයි. වගාව ඕගොල්ලන්ට මතක ඇති. මේ වගාව ආරම්භ කරපු මගේ වීඩියෝ එක 53000ක් වගේ බලලා තිබුණා. ගොඩාක් අය මේ වගාවේ දැන් විස්තර දෙන්න කියලා ඉල්ලලා තිබුණා. මම මේ වගාවට පොහොර දිලීරනාශක හා කුමිනාශක යොදන ආකාරයේ වීඩියෝ වල දාලා තියෙනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මම මේ වගාවේ පළමු ඇස්සන්න ගත්තේ නොවැම්බර් 1 වෙනිදා. දවස් 10න් 10ට කරල් කඩනවා. වාර 5ක් විතර යනකොට අස්සන්න එකවරම අඩු වෙනවා. ඒක කොහොම වුණත් වෙනවා. කොච්චර හොඳින් පෝර දැම්මත් මල් ඇල්ලීම නවතිනවා. නැවත එකවරම මල් හැට ගැනීම සිදු වෙනවා. එතකොට මාසයක් විතර අඩු මැස්සන්නක් සහිත කාලයක් තියෙනවා. ආයමත් මාසෙකින් විතර මල් වැඩි වෙලා අස්සන්න වැඩි වෙනවා. ඔය විදිහට තමයි අස්සන්න අඩු වැඩි වෙන්නේ. ඒ ගැන ඕගොල්ලෝ පසුතැවෙන්න එපා. කාලයකට අස්සන්න අඩු වෙනවා. මුල් මාස 5 විතර ගොඩක් ලොකු කරල් ලැබෙනවා. ඉන්පස්සේ ක්‍රමයෙන් කරල් කුඩා වෙනවා. මම මේ ගස්වල අතු කප්පාදු කළේ නැහැ. එතකොට වැඩි කරල් ප්‍රමාණයක් හැදෙනවා. නමුත් කරල් කුඩයි. ගස්වල පහළින් තිබුණ අතු මාස 6කට විතර පස්සේ කප්පාදු කරලා ඉවත් කරා. නමුත් ඉහළ අතු කප්පාදු කළේ නැහැ. තව මාස 2කින් විතර ඉහළ අතු කප්පාදු කරලා බලනවා. ඒක කරන ආකාරයත් එතකොට මොකද වෙන්නේ කියලා පස්සේ වීඩියෝ එකකින් දාන්නම්. මම මේක පරීක්ෂණයක් විදියට කරන්නේ අතු කප්පාදු නොකළොත් මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම දැනට ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ ටිකක් කුඩාය කරල් ගොඩක් හොඳට අල්ලලා තියෙනවා. නමුත් කරල් කුඩයි. මම මේ වගාවේ මල්ටි එක අතර කැලෑවට ග්ලයිපොසෙට් ගැහුවා. දැන් නම් කැලෑ ටිකක් මර්ධනය වෙලා තියෙනවා. නමුත් පෝර වතුර වැටෙන නිසා මල්ටි එකෙන් මැද තියෙන අගලේ කැලෑ ගොඩක් වර්ධනය වෙනවා. කරල් හොඳින් තියෙනවා. ගසුත් ලොකුවට වැඩිලා තියෙනවා. මේ තියෙන්නේ මගේ මාස 9ක් පරණ වගාවේ කරල්. ඒවා කුඩයි. හැබැයි ගොඩක් කරල් හැදෙනවා. බර වැඩි. මේ තියෙන්නේ මේ සැරේ කඩපු අස්සන්න කරල් ටිකක් කුඩයි කියලා ඕගොල්ලන්ට පේනවා. හැබැයි කරල් ගොඩක් හැදෙනවා. මේ කරල් වල බරක් ටිකක් වැඩි. වෙළඳ පොලේ ඉල්ලුම තමයි ටිකක් අඩු. කරල් ලස්සනට ලොකුවට තියෙනවා නම් වෙළඳ පොලේ ඉල්ලුම වැඩි. මම දැන් වෙළඳ පොලට යවන්න මේ ඉදුණු කරල් වෙන් කරලා තියෙන්නේ. ඉදුණු කරල් වල මිල නම් ටිකක් අඩුයි. මේ කරල් නම් රුපියල් 800ක විතර මිලකට දැන් යනවා. මේ තියෙන්නේ මගේ මම ඕගොල්ලන්ට පෙන්නපු අර net house නයිමිරිස් වගාවේ පළමු අස්සන්න. මේකේ කරල් නම් ටිකක් ලොකුයි. හොඳ පැහැයකුත් තියෙනවා. මේවට නම් ගොඩක් ඉල්ලුමක් තියෙනවා. මේ දවස්වල රුපියල් 1100කට විතර යනවා. හැබැයි ඉතින් පළවෙනි අස්සන්න හින්දා ටිකක් අස්සන්න අඩුයි. මෙතන කිලෝ 12ක් 13ක් විතර තමයි තියෙන්නේ. කරල් ටික ලස්සනට තියෙනවා. දැන් අපි බලමු පරණ වගාවක් දීර්ඝකාලීනව නඩත්තු කරොත් මොනවාද ලැබෙන වාසි අවාසි කියලා. දැන් මම මේ වගාවට පෝර දාන්නේ දවස් 7න් 7ට. නයිට්‍රොපොස්කා පොටෑසියම් වැඩි පෝර එකක්, යූරියා සහ ඇල්බර්ට් දියර පොහොර. ගහකට ග්‍රෑම් 2ක් වගේ බැගින් සතියකට වරක් දානවා. මේවා දිය කරලා ඩ්‍රිප් ටේප් වලින් තමයි ගස්වල මුල් වලට යවන්නේ. කොළ කොඩවීම තමයි වළක්වන්න අමාරු. ඒ නිසා දවස් 15කට වරක් ඇබ්මැක්ටින් හා ඉමිඩොක්ලොපිල් මාරුවෙන් මාරුවට ගහනවා. කලාතුරකින් රේඩියන්ට් කෘමිනාශකයක් ගහලා දානවා මාරුවෙන් මාරුවට. දිලිරනාශක විදියට මාසයකට විතර සැරයක් ඩැගොනිල් හා මැන්කොසෙප් මාරුවෙන් මාරුවට ගහනවා. දිලිර ලෙඩක් නම් මෙතෙට ආවෙම නෑ. මේ වගාව දැම්මන් පස්සේ ගොඩක් වැස්සා වුණාට මේ දිලිර වලින් හානි
එච්චරම ආවේ නෑ. සුළු දිලිර හානි ආවා. මම ඉස්සලා වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. සමහර ගස්වලට කොළ කොඩේ ඇවිල්ලා තියෙනවා. පැල මැක්ක සුදු මැක්ක පාලනය කරන්න තමයි කෘමිනාශක යොදන්නේ. පැල මැක්ක සුදු මැස්ස පාලනය කරපුවාම අලුතෙන් එන දලු ආයෙත් හොඳට කොළ දලු ආයෙත් හොඳට එනවා. සමහර වෙලාවට කොඩේ ටිකක් තියෙනවා. හැබැයි වෛරස් කොළ කොඩේ තාම වගාවට හැදුන්නේ නැහැ. ඒක වාසනාවක්. වෛරස් කොළ කොඩේ හැදුණා නම් මේ ගස් කොරඟැටි වෙලා යනවා. ඒ නිසා ගලවලම ඉවත් කරන්න වෙනවා. ගොඩක් වීඩියෝ වල මම දැකලා තියෙනවා නයිමිරිස් ගස් 15ක් 20ක් හදාගෙන ඒක ලස්සනට නරත්තු කරන එක පෙන්නනවා. එක එක ක්‍රම වලට පෝර දාන හැටි, කෘමිනාශක ගාන හැටි, අතින් හදාගත්තු කෘමිනාශක දාන හැටි. ඉතින් ඒවා චූටි වගාවකට නම් වැදගත්. නමුත් ලොකු වගාවක් නඩත්තු කිරීම හරිම අපහසුයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මම දැන් එක එක අවධි වල වගා 3ක් ගෙනියනවා. අලුත් වගාවක් දැන් බිම් සකස් කරගෙන යනවා අලුත් වගාවකට. මම මේ වගාව පුළුවන් තරම් දුරට ගෙනියනවා. දැන්ට කරල් කුඩා වුණා කියලා පාඩුවක් නැහැ. ලොකු කරල් මම දුන්නේ 1100ට, පොඩි කරල් දුන්නේ රුපියල් 800ට. පොඩි කරල් බර නිසා, වැඩියෙන් හැදෙන නිසා ආදායම වෙනසක් තවම දැනෙලා නැහැ. ඒත් වෙළඳ පොලේ ලොකු කරල් වලට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ලොකු කරල් තියෙනවා නම් වෙළඳෝ ආසයි, පොඩි කරල් ගන්න ටිකක් මැලි වෙනවා. මම මේ වගාව කප්පාදු කරලා නඩත්තු කරන ආකාරය ඉස්සරහට වීඩියෝ වලින් දාන්නම්. මේ දවස්වල තව ලොකු වගාවක් පටන් ගන්න බිම් සකස් කරමින් ඉන්නේ. ඒකත් ටික දවසකින් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මිරිස් හදන්න බය වෙන්න එපා. නිවැරදි වැඩේ කරොත් ගොඩ යන්න පුළුවන්. මම උදව් කරලා ගොඩ ගිය කීප දෙනෙක් ඉන්නවා. ඕගොල්ලන්ටත් ඕන විස්තරයක් මම දෙන්නම්. හැබැයි ටිකක් හැන්දෑවේ 8ට විතර මට කතා කරන්න. දවල් කාලේ විවේකයේ අඩුයි ඕගොල්ලොත් එක්ක කතා කරන්න. හැම එන කෝල් එකකටම කතා කරන්න අමාරුයි. ඒ නිසා ටිකක් රැයට කතා කරනවා නම් මට සමහර වෙලාවට විශේෂ වැඩක් නැත්නම් ඕගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන්. සියලුම දෙනාට සුබ දවසක් වේවා.